ආයුබෝවන් සුබ දවසක් ළමයි. ඔන්න අද අපි රෝස බෑග් එකේ ඊළඟ කොටස අරගෙන ආවා. මෙන්න මේ විදිහට අපි රවුම සිංගල් ක්‍රොෂේ වලින් ගොතලා අවසන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට නූල් කොටස ටිකක් වැඩිපුර තියලා මේ විදිහට කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ මෙතන අපි මුල් පටන් ගත්ත තැනට මේක සම්බන්ධ කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට නීට් එකට තියෙනවා මෙන්න මේ විදිහට එතන තියෙන චේන් එකේ ලූප් දෙක අතරින්ම කටුව දාලා මේ විදිහට නූල ඇදලා ගන්න. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ විදිහට අනිත් පැත්තේ ලූප් එකේ මැදින් කටුව අරගෙන මෙන්න මේ විදිහට නූල ඒ පැත්තට ඇදලා ගන්න. දැන් ඔයාලට පේනවා ලස්සනට එතන චේන් එකක් වගේ හැදෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඉතුරු නූල් කොටස මෙන්න මේ වගේ ගෙතුම් අතරින් කටුව යවලා මෙන්න මේ විදිහට ගෙතුම් අතරේ මේ විදිහට ටික දුරකට යවා ගන්න. මේකට ඔයාලට තව ටිකක් නූල දිගට අරගෙන ඕනම් ප්ලාස්ටික් කිඳු කටුව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැති අයට පහසු වෙන විදිහට තමයි මම මේ විදිහට ඔයාලට කරන්න කිව්වේ. නැත්තම් ප්ලාස්ටික් කිඳු කටුවට නූල දාලා මෙහෙම ගෙතුම් අතරින් යවලා නූල සංගව ගන්න තමයි තියෙන්නේ. ඇදලා තද කරන්න එපා. එතකොට නූල ආපහු ඇදිලා එන්නේ නැහැ. මේ විදිහට නූල ටික දුරක් යවලා මේ විදිහට අගින් කපා ගන්න. එහෙම කපලා ඉවර වෙලා ඔයාලට ඊටපන්දමක් හරි ලයිටරයක් හරි මේ විදිහට පාවිච්චි කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් පුච්චලා ඒ නූල් කොටස මේ විදිහට අලව ගන්න. එතකොට ඒක ගැලවිලා යන්නේ නැහැ. ඔන්න දැන් අපි මේ විදිහට රවුම සම්පූර්ණ කරගෙන ඉවරයි. මේ විදිහට රවුම් දෙකම සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපි දැන් බලමු මේකේ රෝස මල් පෙති ගොතන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මේ රවුම් වල අපි අර බෑක් ලූප් එකකින් විතරක් ගොතපු හින්දා අනිත් ලූප් එක මේ විදිහට උඩට පේන්න තියෙනවා. අන්න ඒවට තමයි අපි පෙති ගොතා ගන්නෙ. මෙන්න මේ විදිහට නූල් කොටස අරගෙන අපි ඉස්සර වෙලාම මේකෙන් ලූප් එකක් හදා ගන්නවා මේ විදිහට. අතින් නූල පටලවල මෙන්න මේ විදිහට ලූප් එකක් හදා ගන්න. ඊට පස්සේ අපි මෙතන අර මූට්ටුව තියෙන තැන නැතුව ඊට වෙනත් තැනකින් ඔයාලා කැමති ලූප් එකකින් මෙන්න මේ විදිහට කටුව යවලා මෙන්න මේ විදිහට මේ පැත්තට ලූප් කොටස ඇදලා ගන්න. එතකොට මෙන්න මේ නූල් කොටස් ටික තියෙනවා. නූල් කොටස ඇදලා පොඩ්ඩක් තද කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට තියෙන එතනට චේන් 3ක් දාගන්න. මේ විදිහට චේන් 3ක් දාගෙන ඊට පස්සේ ඒ එතන එකම ලූප් එකට අපි දැන් සම්බන්ධ කරගත්ත ලූප් එකටම මේ විදිහට ඩබල් ක්‍රොෂේ 3ක් එන විදිහට අපි ගොතපු චේන් 3 එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් ගන්නෙ. ඊට පස්සේ තව ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න. එකම තැනට මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න. මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න. ඊළඟට එතනම ඊළඟ ලූප් එකට මේ විදිහට ආයෙත් ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්න. එකම ලූප් එකට ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්න. මුලින්ම එකට චේන් 3 තියෙන නිසා එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට චේන් 3 ගණන් ගන්නවා. ඒකට ඩබල් ක්‍රොෂේ දෙකක් දැම්මා. ඊට පස්සේ ඊළඟ ලූප් එකට ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්න. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 6ක් අපි දාගෙන තියෙනවා. මෙතන ලූප් දෙකට එකකට 3 ගානේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ගණන් කරලා බලන්න ලූප් 6 ඩබල් ක්‍රොෂේ 6. ඊට පස්සේ මේ විදිහට චේන් 3ක් දාගන්න ආයෙත් චේන් 3 දාගෙන මේ විදිහට අනිත් පැත්ත හරවලා ආයෙත් මුල්ම තැනට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. අපි මේ වටේදී එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ ගොතා ගන්නේ. මෙතන අපි ගොතන මුල් චේන් 3 එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් ගන්නවා. එතන ඉඳන් ඉස්සරහට අනිත් හැම ලූප් එකකටම එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්න. මේ විදිහට එකකට දෙක ගානේ ගොතා ගන්න අගටම යනකම්
ඔයාලා ගණන් කරමින්ම කරන්න. එතකොට වරදින්නේ මුලින් ගොතපු ඩබල් ක්‍රොෂේ 6ට එකකට 2 ගානේ මේ පේලියේදී ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්නවා. මේ විදිහට ගොඩාක් තදට ගොතන්න අවශ්‍ය නැහැ මේක. ටිකක් බුරුලින් ගොතන්න. මෙන්න මේ විදිහට අවසාන තැනටත් එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් මේ විදිහට දාගන්න. ඊළඟට අපිට තියෙන්නේ මේක රවුමට මේ පෙත්ත සම්බන්ධ කරගන්න. අපි ඒක සම්බන්ධ කරගන්න හැටි බලමු. මෙහෙම ඩබල් ක්‍රොෂේ 12 ගොතාගෙන ඉවරුනාට පස්සේ අපි මේ රවුමේ අපි දැන් මල් පෙත්ත පටන් ගත්ත තැන ලූප් එක ඉඳලා ඉස්සරහට ඔයාලට පැහැදිලිව පේන්නේ නැද්ද දන්නේ නැහැ මේ ලයිට් එළිය නිසා. මෙන්න මේ විදිහට ලූප් 4ක් අයින් කරලා 5 වෙනි ලූප් එකට 4ක් ගණන් කරලා 5 වෙනි එකට තමයි අපි මෙන්න මේ විදිහට නූල කටුව ලූප් එකක් අතරින් දාලා නූල ඇදලා අරගෙන ආයෙත් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා පෙත්ත ආපහු රවුමට. එහෙම සම්බන්ධ කරගෙන ආයෙත් චේන් එකක් දාගන්න. ඊට පස්සේ අපිට දැන් මෙතනදි කරන් තියෙන්නේ ආපස්සට ගොතාගෙන යෑම. මල් පෙත්තේ අග හැඩ කරගන්න තමයි විදිහට ගොතන්නේ. ඔයාලා මෙන්න මේ විදිහට ලූප් එකට මෙහෙම ඇඟිල්ල තියාගෙන ලූප් එක කටුවේ අගට යන්නේ නැති වෙන්න මේ විදිහට මෙතන තියෙන ලූප් එක අතරින් මෙන්න මේ විදිහට කටුව යවලා නූල ඇදලා ගන්න. ටිකක් උඩට මේ විදිහට අදින්න. ඊට පස්සේ ආපහු නූල ඒ ලූප් දෙක අතරින් මේ විදිහට මෙන්න මේ විදිහට ගන්න. හැම වෙලේම මේ ගෙතුම අපි ආපස්සට ගොතන නිසා පොඩ්ඩක් අපහසුයි නූල බුරුලට ගන්න. ඒ නිසා තමයි අර ඇඟිල්ල තියලා මේ විදිහට ලූප් එක පුංචි නොවෙන්න අල්ලලා ගොතන්න කියලා මම කිව්වේ ඔයාලට. එතකොට පහසුයි. නැත්තම් ලූප් එක පොඩක් පොඩි වුණොත් එහෙම අපිට ගොතා ගන්න අමාරු වෙනවා. මෙන්න මේ විදිහට ලූප් එක පොඩ්ඩක් ලූස් තියාගෙන ඇඟිල්ලෙන් අල්ලගෙන මෙන්න මේ විදිහට නූල් කොටස උඩට ඇදලා අරගෙන මේ විදිහට ගොතන්න. ඔයාලට පේනවා ඇති මේක ලස්සනට මල් පෙත්ත උඩ මේ විදිහට ගෙතුමක් එනවා. ඒ විදිහට ඔයාලා මේක කෙලවරට වෙනකම්ම ගොතා ගන්න. මෙතන අවසාන චේන් 3 තියෙන තැනටත් මේ විදිහට ගෙතුමක් දාගන්න. ඊට පස්සේ දැන් අපිට ආයෙත් තියෙන්නේ මේ පෙත්ති කොටස නැවතත් රවුමට සම්බන්ධ කරගන්න. ආයෙත් ඔයාලා ලූප් 4ක් ගණන් කරලා 5 වෙනි ලූප් එකට මේ විදිහට මල් පෙත්ත සම්බන්ධ කරගන්න. එතකොට මෙතන ඔයාලට පේනවා අපි මුලින් පටන් ගත්ත ලූප් එක ගාවටම තමයි ඉන්නේ. මේ විදිහට නූල් කොටස ලූප් එකට යටින් ඇදලා අරගෙන සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන එතනට චේන් එකක් දාන්න. ඒ වගේම ඊළඟ පෙත්ත පටන් ගන්න. එතනටම චේන් 3ක් දාගන්න. එතනදිත් අපි චේන් 3 දාගන්න. ඊට පස්සේ ඒ ලූප් එකටම ආයෙත් ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. කලින් විදිහමයි එතන ඩබල් ක්‍රොෂේ 3ක් එන විදිහට තමයි චේන් 3 එකක් විදිහට ගණන් අරගෙන ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඊතරම ඊළඟ ලූප් එකටත් නැවතත් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්න. මේ විදිහට 1යි 2යි කලින් පෙත්ත ගොතපු විදිහමයි. ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. එකකට 3 ගානේ ඩබල් ක්‍රොෂේ 6ක් තමයි මෙතනදිත් අපි ගොතාගත්තේ. අපි කලින් පෙත්තේදිත් ගොතාගත්තේ එහෙමයි. ඊට පස්සේ ආයෙත් චේන් 3ක් දාගෙන අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරවගෙන කලින් විදිහටම මුල්ම දන්වැල තියෙන තැන චේන් එකට එක ඩබල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. දන්වැල් 3ත්
ඒක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට අපි ගණන් ගන්නෙ. එතකොට එතන 2යි ඊළඟ දමයල් සිදුරු වලටත් ඔක්කොටම 1කට 2 ගානේ මේ පේලියේදීත් අපි ගොතා ගන්න ඕනේ ඩබල් ක්‍රොෂේ 12ක්. කෙලවරට වෙනකන් ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්න. ඔයාලා ගණන් කර කරම කරන්න. එතකොට වරදින්නේ නැහැ. මේ විදිහට 1කට 2 ගානේ අගට වෙනකම් මේ විදිහට ගොතා ගන්න. ඊට පස්සේ ආයෙත් අපිට තියෙන්නේ මේ පෙත්තේ මේ කොටස සම්බන්ධ කරගන්න. අර කලින් පෙත්ත පටන් අරන් තියෙන අන්නේ ලූප් එකටම වෙන්න මේ විදිහට කටුව දාලා නූල මේ පැත්තෙන් ඇදලා අරගෙන ආයෙත් ඒ ලූප් එක ඇතුලෙන් කටුව යවලා මේ විදිහට තද කරගන්න. ආයෙත් චේන් එකක් දාගන්න. මෙතන ඉඳනුත් ඔයාලට කරන්න තියෙන්නේ කලින් පෙත්ති වගේම ආපස්සට ගොතාගෙන යන්න. මේ විදිහට ඇඟිල්ල මේ විදිහට ලූප් එකට තියලා කටුව මෙහෙම යවලා නූල ඇදලා ගන්න. එතකොට ඔයාලට පහසුයි ගොතාගෙන යන්න. පෙත්තේ අවසානට යනකම් මේ විදිහට ආපස්සට ගොතාගෙන යන්න. ඊට පස්සේ අපිට ආයෙත් මේ පෙත්ත රවුමට සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. කලින් පෙත්ත රවුමට සම්බන්ධ කරලා තියෙන තැන ලූප් එකට මෙන්න මේ විදිහට කටුව දාලා නූල මේ විදිහට ඇදලා අරගෙන මේ ලූප් එකෙනුත් දාලා තද කරන්න. මෙන්න මෙහෙම තමයි දැන් පළවෙනි පෙති දෙක අපි සම්බන්ධ කරලා ඉවරයි. රෝස් මලේ මුල්ම පෙති දෙක. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙනවා. අනිත් ඒවත් මේකටම කරන්න අමාරුයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු ඊළඟ පෙති ටික ගොතා ගන්න විදිය. ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.